ආයුබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද අරගෙන ආවේ අප්‍රේල් මාසයේ අසස මුදල් බැංකුවරණ හරිම දිනය සහ රජයෙන් ඉදිරියේදී ලැබීමට තිබෙන දීමනා පිළිබඳ දැනුවත් කිරීම පිළිබඳ වීඩියෝ එකක්. ඉතින් ඔයගලන්ට කියන්න තියෙන්නේ මම අප්‍රේල් මාසයේ මුදල් වරණ හරිම දිනය මම මේ වීඩියෝ එකෙන් කියනවා. ඉතින් වීඩියෝ ගන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව යාළුවොට දැනගන්න share කරන්න. එහෙනම් අපි වැඩි කරන්තු යමු වීඩියෝ එකට. ඉතින් අප්‍රේල් මාසයේ බැංකුවට මුදල් වටන දිනය පිළිබඳ ගත්තාම මාර්තු මාසයට වඩා තරමක් ප්‍රමාදයි මේ මාසයේ මුදල් වැටීම. ඉතින් ඒ පිළිබඳව කිසිදු බියක් ඇති කරගන්න එපා. මොකද අප්‍රේල් මාසයේ මුදල් දැන් සයිට් එකට වැහැලා තියෙන්නේ. ඉතින් සයිට් එකට වැහැලා කියන්නේ තව දවස් දෙකක් හෝ තුනක් යද්දී ඔයගොල්ලන්ට බැංකුවට ගන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳ බයක් තියාගන්න එපා. මොකද දවස් ගානක් පරක් වුණා කියලා ඔයගොල්ලන්ට සල්ලි නොලැබෙන්නේ, අනිවාර්යෙන් සල්ලි ලැබෙනවා. ඉතින් මාර්තු මාසයේ ඉක්කන්ට ලැබුණා කියලා මේ මාසයේ එහෙම ලැබෙන්නේ නැහැ. ඒක ටිකක් ප්‍රමාද වුණා. ඉතින් කොහොමත් සිංහල අලුත් අවුරුද්දට කලින් ඔයගොල්ලන්ට මේ මුදල් ගන්න පුළුවන් බැංකුවෙන්. ඉතින් ඒ පිළිබඳ විස්තරය එච්චරයි. ඉතින් මම ඔයගොල්ලන්ට ඒක පිළිබඳව වැඩි විස්තර ලැබුණාම ඔයගොල්ලන්ට ඒ පිළිබඳව වීඩියෝ එකක් ගේන්න. ඉතින් තව එකක් තමයි රජයෙන් තීරණය කළා තියෙනවා දීමනා වැඩි කරන්න. ඉතින් මේ මාසයේ හෝ ලබන මාසයේ ඕලන් තවත් දීමනා රජයෙන් ගන්න පුළුවන්. බොහෝ විට ලබන මාසයේ වෙද්දී තව දීමනා ගන්න පුළුවන් මේ රජය මගින්. ඉතින් ඒ පිළිබඳවත් මම ඔයගලන්ට අනිවාර්යෙන් වීඩියෝ එකක් අරගෙන එන්නම් තොරතුරු ලැබුණු වහාම. ඉතින් තව එකක් කියන්න තියෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ අස්සසුම බොහෝ විට ටික කැපේ ගොඩක් අයගේ අස්සසුම අයින් කරයි. ඒ කියන්නේ අස්සසුම අයින් කරනවා කියන්නේ අස්සසුම හිමි අඩු ආදායම්ලාභී තරුණ ප්‍රජාවගේ අස්සසුම අයින් කරා. ඉතින් තරුණ අය අවුරුදු 25 35 40ත් ඔය වගේ අතර අයට අනිවාර්යෙන් අස්සසුම ඉවත් කරයි. අස්සසුම ඉවත් කළා එම අස්සසුම මුදල් අඩු ආදායම්ලාභී වයසක පුද්ගලයන්ට ලබා දීම තීරණය කරයි බොහෝ දුරට. ඉතින් අස්සසුම ඕගොල්ලන්ගේ අයින් කරා කියලා බය වෙන්න එපා. මොකද අයින් කරා කියලා ඔයගොල්ලන්ට රජයෙන් කිසිදු පාඩුවක් සිදු වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලන්ට ඒ වෙනුවට රැකියාව ලබා දෙනවා. ඉතින් ඒ වෙනුවට රැකියාව ලබා දීලා තමයි අස්සසුම ඉවත් කරන්නේ. ඉතින් මුලින්ම රැකියාව ලබා දීලා තමයි අස්සසුම ඉවත් කළා. එම අස්සසුම වයසක පුද්ගලයන්ට අඩු ආදායම්ලාභී අයට ලබා දෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන් ඒ වෙනුවට රැකියාවක් ලබා දෙයි රජය මගින්. ඉතින් ඒ පිළිබඳව ඉදිරියේදී රජය මගින් දැනුවත් කරා. ඉතින් මම ඒ පිළිබඳව වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් අදට වීඩියෝ ඉවර කරනවා. මගේ channel එක හොඳයි නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව යාළුවෝ දැනගන්න share කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.